සුබම සුබ දවසක් කියලා හැමදෙනින්ම ආදරෙන් පිළිගන්නවා ජොබ් මයින්ඩර් YouTube channel එකට. ඉතින් යුරෝපයේ රැකියාවක් හොයන ඔයාලා වෙනුවෙන් අද ඉතාමත් වැදගත් වීඩියෝ එකක් ගෙනල්ලා තිනවා. ඉතින් යුරෝපයේ තියෙන ප්‍රබල රටක් වන සර්බියාව සම්බන්ධයෙන් job vacancies විශාල ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මේ අවස්ථාවේදී issue කරලා තිනවා. ඉතින් මොනවද තියෙන job vacancies කොහොමද මේ සඳහා apply කිරීමක් කරන්නේ මේ සියලුම දේවල් සම්බන්ධයෙන් මේ වීඩියෝ එකේදී A to Z පැහැදිලි කිරීමක් කරනවා. ඒක නිසා අනිවාර්යෙන් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඉතින් මේ සියලුම vacancies ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ official website එකේ සඳහන් වෙන vacancies. ඉතින් ඔයාලට අවශ්‍ය කරන සියලුම දේවල් A to Z මේ වීඩියෝ එකේදී පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් ඔයාලට අවශ්‍ය කරන link එක මම description එකේ දාලා තිනවා. ඒ හරහා ලේසියෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ official website එකට එන්න පුළුවන්. ඉතින් මේ විදිහට website එකට ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා දවසක් දවස් දෙකක් සතියක් සති දෙකක් මාසයක් වගේ කාලයක් ඇතුළත ආපු අලුත්ම updated job vacancies ඔයාලට මෙතනින් ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී within 2 week කියන එක උඩ click කරනවා. ඒක click කරාට පස්සේ මෙන්න මේ විදිහට වෙනම interface එකක් open වෙනවා. ඉතින් සර්බියාව විතරක් නෙමෙයි ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මේ අවස්ථාවේදී එක් රටවලට අදාළ තියෙන vacancies ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක share කරගන්නේ සර්බියාව සම්බන්ධයෙන් තියෙන රැකියාව ගැන. ඉතින් මම මෙතනදී සර්බියා කියන එක උඩ click කරනවා. ඒක click කරාට පස්සේ මේ විදිහට වෙනම interface එකක් open වෙනවා. ඉතින් මෙතනදී job vacancies මොනවාද, ඒ වගේම salary එක කොච්චර ලැබෙනවද මේ සියලුම දේවල් සම්බන්ධයෙන් ඔයාලට විස්තර මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන මුලින්ම තියෙනවා agency details කියලා agency එකේ නම, ඒ වගේම address එක, ඒ වගේම contact numbers තියෙනවා. ඉතින් මේ vacancy සම්බන්ධයෙන් ඔයාලට වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍යයි නම් අනිවාර්යයෙන්ම මෙන්න මෙතන තියෙන contact numbers වලට කතා කරලා තමයි ඔයාලට වැඩිදුර විස්තර දැනගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඉතින් මේ agency වලට අදාළ තියෙන vacancies ඔයාලට ඉදිරියෙන් බලා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි vacancy එක mechanic auto සම්බන්ධයෙන් තියෙන්නේ. ඉතින් මෙතනදී මේල් අයට තමයි apply කිරීමේ හැකියාවක් තියෙන්නේ. මාසික වැටුප විදියට 2,87,000ක මාසික වැටුපක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම available vacancies 10ක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් other facilities යටතේ food සඳහා allowance එකක් ඔයාලට හම්බ වෙනවා. accommodation medical free හම්බ වෙනවා. ඒ වගේම air ticket both way හම්බ වෙනවා. අපිට විශේෂම දෙයක් තමයි ඒජන්සි එකට කොච්චර මුදලක් ගෙවන්න ඕනද කියලා. ඉතින් මෙතනදී 9,80,000ක මුදලක් තමයි ඒජන්සි fee එක විදියට සඳහන් කිරීමක් කරලා තියෙන්නේ. නමුත් මීට වඩා අනිවාර්යයෙන්ම වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම contact numbers එකට කතා කරලා ඒජන්සි fee එක සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැනගන්න. ඉතින් මේ job position එක සඳහා apply කරන්න ඔයාලට තියෙන සුදුසුකම් required qualification and term and condition යටතේ ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඉතින් මම එක් job position එකට අදාළව පැහැදිලි කිරීමක් කරන්න මොනවද තියෙන qualification කියලා, ඒ වගේම qualification බලාගන්නේ කොහොමද කියලා. ඉතින් මෙතනදී required qualification and term and condition කියන එක උඩ click කරන්න. ඒක click කරලා පස්සේ මෙන්න මෙතන ඔයාලට job category එක යටතේ job category එක mechanic auto ඉතින් මේල්ලට තමයි මේ සඳහා apply කිරීමේ හැකියාවක් තියෙන්නේ. අවුරුදු දෙක contract basis සඳහා තමයි බඳවා ගැනීමක් කරන්නේ. ඉතින් මෙතන required qualification විදියට A level ඉල්ලලා තිනවා. ඒ වගේම required experience එක විදියට අවුරුදු 4ක experience එකක් ඔයාලට තියෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය දේවල් තමයි qualification සහ experience සම්බන්ධයෙන් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේම ඔයාලට තවත් job position කීපයක්ම බලා ගන්න පුළුවන් එක් field වලට අදාළව. මෙතනදී electrician auto, ඒ වගේම repair vehicle, chef vacancies ප්‍රමාණයක් ඔයාලට බලා ගන්න පුළුවන්. cook pastry, ඒ වගේම driving සම්බන්ධයෙන් vacancies ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම carpenter, crew member, welder මේ විදිහට vacancies විශාල ප්‍රමාණයක් ඔයාලට එක් field වලට අදාළව බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට යුරෝපයේ රැකියාවක් හොයන ඔයාලා වෙනුවෙන් සර්බියාව සම්බන්ධයෙන් තියෙන රැකියාව vacancies සම්බන්ධයෙන් ඔයාලට අවශ්‍ය කරන සියලුම දේවල් පැහැදිලි කිරීමක් කරා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා. වැදගත් වුණා නම් comment section එකේ comment එකක් දාගෙන යන්න. like එකක් දාගෙන අමතක කරන්න එපා. එහෙනම් අපි මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.